මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව මානසිකව වටන්න කරන්න පුළුවන් හැමදේම පහුගිය කාලේ කරා. එතුමා ටාගට් එකක් වුණා. හැබැයි එතුමා වටන්න බැරි වුණා. දැන් තමන්ගේ බිරිඳව මේ විදිහට ගෙනල්ලා මේ විවාහයේ පීඩාවට පත් කරාම ඕනෑම සාම් පුරුෂයෙකුට යම් පීඩාවක් එල්ල වෙනවා. ඒක අපි දන්න දෙයක්. එතුමා වටන්න බැරි එක ඇත්ත. හැබැයි යම්කිසි පීඩාවක් එල්ල වෙනවා. ඒ පීඩාව එල්ල කිරීම තමයි ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඉලක්ක කිරීම තුළ ඉතාමත් පැහැදිලිව මේ සිද්ධ වෙන්නේ. ඒක නිසා නමුත් මම ආණ්ඩුවට කියන්න කැමතියි එතුමාගේ මාධ්‍ය ප්‍රකාශක විදියට මහින්ද රාජපක්ෂ වට්ටන එක නම් ටිකක් ලේසි නෑ. නැති දැන් ඔය කාරණා මහත්මිය දැන් තාජුදීන්ගේ මරණය, ලසන්ත වික්‍රමතුංගගේ මරණය මේවා හැම ඉලෙක්ෂන් එකටම පාදක වෙනවා. දැන් ඕක පැත්තකට දාමුකෝ. පාස්කු ප්‍රහාරයේ මහමුලකාරයා ගිය අප්‍රේල් 21 වෙනිදාට පෙර ගේනවා කියලා මේ රටේ ජනාධිපතිතුමා කියනවා. කොහොමද පාස්කු ප්‍රහාරයේ මහමුලකාරයා? කොහොමද දැන් තාජුදීන්ගේ මරණය සම්බන්ධයෙන් මම දන්න විදියට නීතිඥවරයෙක් විදියට ඕස්ට්‍රේලියාවට පවා යම් කියලා පරීක්ෂණ කරා. මේ පරීක්ෂණ වසර ගණනාවක් සිද්ධ වෙනවා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා වසරකට වැඩි කාලයක් ගත වෙලා තියෙනවා. එතකොට මේ කියන කිසිම දෙයක් ගැන මට පෙන්වන්න සාක්ෂි සහිතව අධිකරණයට නඩු ගොනු කිරීමක් වෙලා තියෙනවා. සංදර්ශන පවත්වනවා. හැමදාම කියනවා අපි ගන්නවා. තාජුදීන් ඝාතකය ගන්නවා. ලසන්තගේ ඝාතකය ගන්නවා. කෝ ගත්ත ඝාතකේ? කෝ අල්ලපු හොරේ? කෝ අල්ලපු ඒ වගේ දෙයක් අද ජෝන්ස්ටන් නැමතුමා හිරේ දාලා තියෙන්නේ මොකක් හරි කෝටි ප්‍රකෝටි ගානක ගනුදෙනුවකට නෑ. හිරේ දාලා තියෙන ලක්ෂ 2මාරක ගනුදෙනුවකට. ඉතින් මම මේ කියන හොරකමද නැද්ද කියන දේ නෙමෙයි. හැබැයි මේගොල්ලෝ පොරොන්දු උනේ කෝටි ප්‍රකෝටි ගණන් පිටරටවල හංගපු සල්ලි ගේන්න. ලසන්තගේ ඝාතකේ වල්ලන්න, තාජුදීන්ගේ ඝාතකේ වල්ලන්න. හැබැයි මට කියන්න තියෙන එකම දේ තමයි තාජුදීන්ගේ ඝාතකයෝ ගැන, ලසන්තගේ ඝාතකයෝ ගැන ආණ්ඩුව මේගොල්ලෝ විපක්ෂීති නගපු චෝදනා බොරු කියලා අද මේ වෙනකොට මේගොල්ලම ඔප්පු කරනවා. මොකද පාස්කු ප්‍රහාරයේ මහමොලකාරයෙක් නෑ වගේම මේවටත් රාජපක්ෂවරුන්ගේ සම්බන්ධයක් නෑ කියලා මේ ආණ්ඩුවෙම සහතිකයක් දෙනවා මේ යන විදියට. ඒක ඉතාමත් පැහැදිලි. අපේ පක්ෂයේ ජාතික සංවිධානයේ නාම රාජපක්ෂ මහත්තයාත් ඒක හැම වෙලාවම කියන්නේ රාජපක්ෂවරු නිර්දෝෂී කරලා නිදොස් කරන්න මේ ආණ්ඩුව යටතේ කියලා. ඒක නිසා මම අහන්න කැමති තාජුදීන්ගේ ලසන්තගේ ඝාතක විතරක් නෙමෙයි. ඉතාමත් පැහැදිලිව මේ රටේ ක්‍රිස්තියානි ජනතාව බලාපොරොත්තුනේ පාස්කු ප්‍රහාරයේ මහමුලකාරයා එළියට දාන්නනේ. අද වෙන්තෙක් දාපු මහමුලකාරයෙක් නෑනේ. ඉතින් ඒ වගේම මේ වගේ ජනතාවට පොරොන්දු වෙච්ච ලොකු පොරොන්දු ඉෂ්ට කරන්න බැරි වුණාම සිංගිති ආතල් එකක් දෙනවා මේ වගේ වැඩ කළා. ඉතින් ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. දැන් එතකොට අතර පොක්කේ බැලේදී තාජුදීන්ගේ ඝාතනයක් සිද්ධ වුණාද නැද්ද කියලා මට කියන්න බෑ. හේතුව තමයි අධිකරණයේ තියෙනවා මරණ පරීක්ෂණ වාර්තා දෙකක්. එකකින් කියනවා මේක ස්වභාවික ඝාතනයක් කියලා, තව එකකින් කියනවා මේක ඝාතනයක් විය හැකියි කියලා. ස්වභාවික මරණයක් කියලාත් කියනවා, ඝාතනයක් විය හැකියි කියලා කියනවා. ඒතර යම් දවසකදී අධිකරණයෙන් තමයි මේක තීරණය කරන්න ඕනේ. මොකද මට රාජ්‍ය